අපේ සැලසුම තිබුණේ අවුරුද්දට කලින් ඡන්දේ පවත්වලා අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉඳන් නේද අපේ දළදා වන්දනාව පවත්වලා අනතුරුව වෙසක් උත්සවය පවත්වලා ක්‍රමානුකූලව මේ රට මැතිවරණ වලින් ටිකක් මිදිලා රටේ සමෘද්ධියත් ගොඩනැගීම සඳහා වැඩපිළිවෙල හදන්න. අපේ සැලසුම තිබුණේ හිමි. හැබැයි විපක්ෂ ගිහිල්ලා කිව්වා නෑ ඡන්දේ පස්සට දාන්න කිව්වා. අයවැය ඉවර වෙනකම්. මාර්තු මාසේ 21 වෙනිදා තමයි මැතිවරණ කොමිසම ඡන්ද දිනේ කිව්වේ. ඒ අනුව තමයි මැයි 6ට කල් ගියේ. නැත්තම් අද වෙනකොට අපි පනත සම්මත කරලා දීපු ආකාරයට මැතිවරණ කොමිසම වැඩ කරා නම් අද වෙනකොට පළාත් පාලන මැතිවරණ පවත්වලා ඉවරයි. මොකද අපිට කාලය අවශ්‍යයි තවදුරටත් විශාල ඡන්ද පවත්ව ඉන්න නෙවෙයි අපිට තියෙන දේ. අපිට අවශ්‍යයි මේ කෙටි කාලය ඇතුළත අපි විශාල මුදල් ප්‍රමාණයක් දිස්ත්‍රික් වලට එවලා තියෙනවා. මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට පෙර ඒ මුදල් වලින් වැඩ කරන්න ඕන. හැබැයි වැඩ කරන්න මොකද වෙලා තියෙන්නේ දැන්? මැයි 6 වෙනිදා වෙනකන් ඒකට බාධා ඇති කරමින් තිබෙනවා. මැතිවරණ කොමිසම විවිධ නිර්දේශ දානවා. මොකද අපි අයවැය ලේඛනයෙන් කිව්වා අපේ රටේ රාජ්‍ය සේවයකට වැටුප් වැඩි වුණා. අස්වැසුම ලබා ගන්න අයට දීමනාව වැඩි වුණා. වැඩිහිටි දීමනාව වැඩි වුණා. විශ්‍රාම වැටුප් දීමනාව වැඩි වුණා. හැබැයි මේ කිසිවක් නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි දැනට අස්වැසුම අපේක්ෂාවෙන් ඉල්ලුම් පත්‍ර ලක්ෂ 8ක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ ලක්ෂ 8ක පවුල් සංඛ්‍යාවට කිසිවක් ලැබෙන්නේ නැහැ. අපි තීරණයක් ගත්තා මේ අලුත් අවුරුද්දට රුපියල් 5000ක් වටින ආහාර මල්ලක් එම පවුල් ලක්ෂ 8ට 2500 ගානේ සතොසෙන් ලබා ගන්න. කිසිදු දේශපාලනයක් මැදිහත් වෙන්නේ නැහැ. සතොසට ගිහිල්ලා ඒ අපේක්ෂා කරපු අර ඉල්ලුම් පත්‍ර දාපු ලක්ෂ 8 ඉන්නවනම් රුපියල් 2500ක් දීලා 5000ක ආහාර මල්ලක් ගන්න පුළුවන්. ඒක ඡන්ද බලාගෙන කරන වැඩක් නෙවෙයි. ඒක මේ අලුත් අවුරුද්දට අර ප්‍රතිලාභ වලින් අත්තරණු සමාජ කණ්ඩායමට රජයක් විසින් කළ යුතු කාර්යයක්. හැබැයි මොකද්ද උනේ? ඒක දැන් නතර කරලා තියෙනවා. අපේ අපේක්ෂාව තිබුණේ මොකක්ද? මේ 6-7 වෙනකොට ඡන්දේ පවත්වලා අනතුරුව මේක දෙන්න. හැබැයි කොමිසම විසින් තමයි මැයි 6 වෙනිදාට මේ ඡන්ද කල් දාලා අදේ දීමනාව නතර කරලා තිබෙන්නේ. ඒ වගේම අපි පාරවල් හදන්න, පාලම් හදන්න, ඇලවේලි සුද්ධ කරන්න, කුඩා කුඩා ප්‍රතිසංස්කරණ වැඩ කරන්න විශාල මුදල් ප්‍රමාණයක් එවලා තියෙනවා. දැන් මේ වගේ යෝජනා සකස් කර ගැනීම සඳහා පවා බාධාවක් ඇවිල්ලා තියෙනවා. මොකද අපිට මාස 8යි තියෙන මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට. ඒකිනුත් තව මාසයක් ගියපුවාම අපිට මේ මුදල් වියදම් කරලා වැඩ කරගැනීමේ අසීරුතාවයක් තියෙනවා. ඇයි අපේ සැලැස්ම තිබුණේ මැතිවරණ කලින් තියන්න. විපක්ෂයට අවශ්‍ය වී තිබුණේ ඡන්දේ පස්සට දාන්න. ඔయితත් වඩා පස්සට දාන්න. අපි කියන්නේ පස්සට යන්න වැඩේ අමාරු බව මතක තියාගන්න විපක්ෂය.